එකක් කැපුවේ නා කෙටීර විතරයි කැපුවේ. ඕගලන්ට වීඩියෝ නැත්තම් මම තනියම කැපුවා කියලා ඕගලන්ට ඔක්කොමලට ප්‍රශ්නයක් වෙනවා. නිකම් මේ බයිලා ගහන්න එන්න එපා. නිකම් මේ බයිලා ගහන්න එන්න එපා. යකෝ බයිලා ගහන්නේ උඹ. පොලිස් මහත්තයා නේ බයිලා ගහන්නේ උඹ. උඹ වැරද්දක් කරේ නැත්තම් උඹ හොම්බරුවට කෑ ගහන්න ඕනේ නැහැ. වැරද්දක් කරපු මිනිස්සු තමයි එහෙම කෑ ගහන්නේ. උඹ මේ කාගේද මන් දන්නේ නැහැ නංගිනේ නීතියට උඹ කාගේ නංගිද ජනාධිපතිටද අම්මා තාත්තද අදාළ නැහැ නීතියට. හරි උඹලා කොච්චර අනන්තවද කියලා තියෙන එකපාර කමල් පෙරේරාගේ මල්ලි මේ මොකක් හරි සීන් එකකට අවලා ඌත් කියනවා මම අමල් පෙරේරාගේ මල්ලි ඒක තාත්තලටත් අවනම් කරනවා කාලා ගන්න. එතකොට ඒ වගේ මේ කියක් තමයි මේකේ. උඹේ අයියා කවුද කියන්නේ උඹ ජනප්‍රිය උඹේ අයියාගේ නම උඹ තනද කියන හැබැයි මම නම් ජීවිතේට අහලවත් නැහැ. උඹේ අයියා කවුද අදාළ නැහැ නීතියට. උඹ වැරද්දක් කරා නම් වැරද්ද පිළිගන්නේ. තොපිට ඕන විදිහට පාර යන්න බෑ එහෙම. ඉතින් පොලිසියෙන් මේ නවත්තලා ලයිසන් එක ඉල්ලලා දඩකොලයක් ලියනවනම් ඒකට අවන්නතර දඩේ කියලා ඵලයන් තොපේ වැදගත්කම එතන තියාගන්නේ. ඒක නිකන් වැරද්දක් කරේ නැත්නම් එතන කෑ ගහන එක මේ අසාධාරණ නැහැ. හැබැයි ඔබ කෑ ගහන විදියට තේරෙනවා උඹේ වැරද්ද තමයි. උඹේ අරන මේ කටෙන් බය කරන්න හදන්නේ. ගෑනු කටට එහෙම හැමෝම බය වෙන්නේ ගෑනු කටට. ගෑනුන්ට පොඩි ගරුත්වයක් තියෙනවා. උඹලට අතප්පය කුස්සන්නේ නැහැ. උතර පිරිමි කෙනෙක් කෑ ගහන අතප්පය කුස්සනවනේ. ගෑනුන්ට ගහන්න අයිතියක් නැහැ නේද? ඊට වෙන ප්‍රශ්නයකට යනවනේ. ඒකින්ද නැත්තම් උතන මේ පොලිස් කාන්තාව හරියට යනනම් තෝගේ ඕම ඇටවත් ඉතුරු වෙයිද නැහැ මේ ගෙදර යන්න. උන් කරන්නේ රාජකාරියක් කරන්නේ. රාජකාරියට දව්වක් විදියට උඹලා වැරද්දක් කරා නම් ඒ දඩකොලේ කන්න. දැන් උඹ යද්දි වාහනේටත් මේ මිනිස්සෙක් හප්පන්න යනවා. අපි මේ වීඩියෝ එකත් බලමු දැන් මෙතනින්ම. මේ මැඩම් මේ කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. මේ රන් පොන් කොඩිතුවක් වගේ නංගි. හරිද? මේ ගෑණි මෙතන බීලාද මන් දන්නේ නැහැ ඉන්නේ මේ ගෑණි මේ කෑ ගහන විදිය පොඩ්ඩක් බලන්න මේ අරණිකාර හරක් බැද මිනිස්සෙක් මේ හවසට හරකව ගෙනියන්න ඉන්න බරක් වුණාම හරක කෑ ගහන්නේ උඹ ගාලා ඒ වගේ මේ හරක් කෑ ගහිල්ලක් තියෙන්නේ මේ ගෑණිගේ මොනවද මම කරේ වැරද්ද? නෑ නෑ දෙන්න. මොනවද මම කරපු වැරද්ද? කිසිම කණීරක් අතුවේ නෑ. දැන් ඔයා කිව්වා මට පෙන්නන්න කියලා. මොකද මගේ ડોකියුමන්ට් අඩු. මේ මොනවද මගේ ડોකියුමන්ට් අඩු? මේ ඔයා මාත් එක්ක බිල් කරන්න එපා. මිස් මේ කලබල වෙන්න එපා. මට ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න බෑ. කලබල වෙන්න එපා. හරිද? මම කිසිම වැරද්දක් කළා නෑ. මේ ඔයා නිකන් ලැජ්ජ වෙන්න එපා. ඔයා නිකන් ලැජ්ජ වෙන්න එපා. මේ ගෑණි මෙතනදී මේ පොලිස් මහත්තයාට ගහනවත් එක්ක ගහලා තමයි මේ ලයිසන් එක ගන්න අපි බලමු වීඩියෝ එක ඉස්සරහට මේ මට ලයිසන් එක ගන්න එපා. කරපු වැරද්ද හරි කරන්න දෙන්න. ඉන්න කරේ වැරද්ද. මම කිසිම වැරද්දක් කළා නෑ. කිසිම වැරද්දක් කළා නෑ. මේ ඉන්නේ කොහමද කියන්නේ? අර එන්නකොට ඔයාලා වීඩියෝ කරලා දානවා. මේ මෙන්න මෙතන වෙන සිද්ධියට මට දෙයක් කියන්න ඕන මචං කවදාවත් හැබැයි මොනම ප්‍රශ්නයක දිවත් ඔය ගෑනු කෙනෙක් කෙනවන වාහනේට ඉස්සරහට නම් එන්න එපා මචං යට කරන්න කියලා උන් අනිවාර්යෙන් යට කරනවා තමයි මොකද මේ ගෑනු ඔක්කොටම බයින කතාවක් නෙමෙයි මෙතන කියන්නේ බහුතරයක් ඔය වාහනේට ඕන ගෑනු මෝඩයි උන් හරිම මෝඩයි ඒකින්ද මේ ඔය ජීවිතේට මචං ඒ කියන්නේ හිතලා කරන්නේ නැති වුණත් අපි ඕන තරම් දැකලා තියෙනවනේ හිතලා කරන්නේ නැති වුණොත් මචං ඇත්ලීටේ නිකන් හරි පෑගිලා මචං යන්න පුළුවන් ඒ වගේ ඉඳා කවදාවත් පුළුවන් තරම් ගෑනු කෙනෙක් වාහනයක් ඉස්සරහට එලවන් එද්දි කානුවකට හරි බහිනවා ඇරෙන්න මචං ජීවිතේට හැබැයි මචං ඉස්සරහට නම් යන්න එපා එතනදී ආංගර මනුස්සයර පොඩ්ඩක් වරදිනවා එතනදී මේ ඒකෙන් ඉන්න මචං මේ පිරිමි වගේ පොඩ්ඩක් දුරදිග කල්පනා කරලා වැඩ කරන්නේ නැහැ ගෑනු කියන්නේ ඔක්කොම නෙමෙයි වාහනේ ලවනක් බොහොම කීප දෙනෙක් ඔක්කොමත් නෙමෙයි බයින්ඩ් බා මට කවුරුත් එහෙම මේ ගෑනු කට්ටියට මේවා කිව්වා කියලා එහෙම නෙමෙයි මං කියන්නේ ඇත්ත මේක දන්නේ උන් දන්නවා ගෑනු කෙනෙක් කොහොම කිව්වම මචං පිරිමියෙක්ගේ වාහනේ ඉස්සරහට මචං ටයරේ උඩ බොලුව තියාගෙන බුදිය ගනි හැබැයි ගෑනු කෙනෙක් මෙහෙම කිව්වම මචං ජීවිතේට ඉස්සරහට නම් යන්න එපා දෙක්කන මචං වෙච්ච දේ කවදාම වාහනේ ඉස්සරහට යන්න එපා ඔය ගෑනු මෝඩ සෙට් එකක් ඉන්න ඔය වාහන අතර මේ සොක්කාන අතර ගත්තු මෝඩ සෙට් එකක් ඉන්න ඕන්ගේ ඉස්සරහට යන්න එපා ජීවිතේට. ඉතින් මේ මිනිස්සයා මේ පුළුවන් තරම් මේ නීතියට සහයෝගය දෙන්න තමයි හැමදේම කරන්නේ.
ඉතින් මේ ගෑණිගේ හැසිරීම සම්බන්ධව ඔයාලා දරන මතය අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙතනින් එහාට මම මේ සම්බන්ධව කතා කරන්න යන්නේ වීඩියෝ එකත් ඔයාලා දැක්කා. ඉතින් ඔයාලට බාරයි මේකේ තීරණය කරන්න කවුද හරි කවුද වැරදි කියලා.